කාරුණික පින්වත්නි, මේ වෙලාවේ ලංකා වාසී බොහෝ දෙනෙකුට ස්වභාවික විපත්තිය නිසා ජීවිතයට විශාල හානි සිද්ධ වෙලා තියෙන මොහොතක්. මේ වෙලාවේ මනුස්සයන් හැටියට අපි සියලු දෙනාම එකතු විය යුතුයි. මොකද මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම. උතුම් මනසක් තියෙන මිනිස්සු හැටියට දුකේදී අපි ඒකාන්තයෙන්ම එකතු වෙලා අපේ පිරිස වෙනුවෙන්, ලාංකික ජනතාව වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. මේ ස්වභාවික විපත්තිය ආරංචි වූ මාත්‍රයෙන්ම යෝගාශ්‍රම විහාරස්ථානයේ අපේ දායක පින්වතුන් ඒ පින්වත් පිරිස වෙනුවෙන් යමක් කළ යුතුයි, පරිත්‍යාගශීලී විය යුතුයි, කැපවිය යුතුයි කියන සාකච්ඡාව සිද්ධ කළා. බොහෝම පුංචි කාලයක් තුළ, පැය කිහිපයක් තුළ අපිට මේ කටයුත්ත සංවිධානය කරගන්න පුළුවන්කම ලැබුණා. කැලණි ප්‍රදේශයේ මුල් කරගෙන ගංවතුරෙන් විශාල ජීවිත හානියට පත්වෙච්ච, ඒ වගේම තමයි දුක්බර ජීවිතයක් ගත කරන, අන්තිම අසරණ වෙච්ච ඒ පිරිස වෙනුවෙන්, අපේ ජනතාව වෙනුවෙන් අපිට ආහාර වේලක් සපයා දෙන්න පුළුවන්කම තිබුණා මගේ පින්වතුන් නිසා. ඒ වෙලාවේදී ඒ පිරිස වෙනුවෙන් ආහාර පාර්සල් අපිට 15,000කට වැඩි ප්‍රමාණයක්, ඒ වගේම වතුර බෝතල් 16,000කට වැඩි ප්‍රමාණයක් අපට දී ගන්න, පරිත්‍යාග කරන්න පුළුවන්කම ලැබුණා. ඒ පිළිබඳව අසීමිත සතුටක් මා තුළ තිබෙනවා මගේ දායක පින්වතුන් වෙනුවෙන්. මේ වෙලාවේ ඇතිව හෝ නැතිව මොන ආකාරයේ අපහසුකම් තිබුණත් ඒවා සියල්ල පසෙක තබලා ජනතාව වෙනුවෙන් දුකට පත්වෙච්ච අපේම ලාංකික ජනතාව වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙච්ච අපේ යෝගාශ්‍රම විහාරස්ථානයේ පින්වතුන් සියලු දෙනාට මගේ හෘදයාංගම ආශිර්වාදය මේ වෙලාවෙදී එකතු කරනවා. විශේෂයෙන්ම මේ කර්තව්‍ය ලෙහෙසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. ඒ දින දෙකක් මුළුල්ලේ එකම දිගට හැම දෙනාම, ලොකු කුඩා පින්වත් හැම දෙනාම එකාමෙන් සහයෝගයෙන්, පුදුම ලෙන්ගතුකමගෙන් කැප වෙච්ච නිසා මේසා විශාල පරිත්‍යාගයක් අපට කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි මූල්‍යමය පරිත්‍යාගය වගේම ශ්‍රමදායකත්වය මගේ ජනතාව විශාල ලෙස එකතු වෙලා විශාල කැපවීමක් සිද්ධ කළා. ඉතින් මේ වෙලාවේ මේ උදාර මනුසත් පින්කම වගේම තමයි මහා පරිත්‍යාගය හදවතින්ම සිද්ධ කරන්න අපට විශාල ශක්තියක් වෙච්ච ජයවර්ධන මැතිතුමා සහ මැතිනිය, එතුමාගේ සහ සම්බන්ධතා ඇති පින්වත් පිරිස හෘදයාංගම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඔබේ දායකත්වය අපට විශාල ශක්තියක් වුණා. පින්වත් ඔබට ඒකාන්තයෙන්ම හදවතින්ම මේ ආශිර්වාදය මෙලොවදීම පිහිටක් වේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේදී සිද්ධ කරනවා. ඒ වගේම මගේ දායක පින්වතුන්, දායක සභාව, යෝගාශ්‍රම විහාරස්ථානයේ දායක කාරකාදී පින්වත් හැම දෙනාම, ඒ වගේම භාරකාර අරමුදල, ඒ වගේම භාරකාර මණ්ඩලය, තරුණ සංවිධානය, තරුණ පිරිස පුදුම විදියට මා සමග අත්වැල් බැඳගෙන සහයෝගය ලබා දුන්නා. ඔබේ ඒ කැපවීම මහා පරිත්‍යාගයක් හැටියට මා දකිනවා. අපි හැම දෙනාගේම එකමුතුවේ වටිනාකම
මේ ආකාරයෙන් අපට පරිත්‍යාගයක් හැටියට සමාජගත කරන්න අපේ පින්වතුන්ට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වෙනුවෙන් පින්වත් හැම දිනාටම ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේමයි උවමනාව වෙලාවේදී බලපිටියේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහවැලි මැතිතුමා මැදිහත් අපට ලබා දුන්නු දායකත්වය අමිල සේවයක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා මගේ දායක කාර්යකාදී පින්වතුන්ගේ ප්‍රණාමය ගෞරවයක් හැටියට ගරු සභාපතිතුමන්ට පුද කරනවා. ඒ වගේම බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් සියලුම දෙනා පුදුම කැපවීමක් ශ්‍රද්ධාවෙන් එකතු වෙලා යුතුයකමක් හැටියට වගකීමක් හැටියට අත්වැල් බැඳගෙන සිද්ධ කළා. ඒ විතරක් නෙමේ ජනතාව දුන්නු පරිත්‍යාගයන්ද වතුර බෝතල් 1000කට වැඩි ප්‍රමාණයක් අප වෙත ලබා දෙන්නටත් කටයුතු කළා. විතරක් නෙමේ ඒ ශ්‍රමදායකත්වය පුදුම විදියට එකාමෙන් එකතු වෙලා ලෙන්ගතුකමින් ලබලා දුන්නා. නිසා බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පින්වත් ග්‍රාම නිලධාරී සියලුම දෙනාට මේ වෙලාවේ හෘදයාංගම ස්තුතිය ගෞරවයෙන් පුද කරනවා. ඒ වගේම තමයි අපි මේ සංවිධානගත වෙන බව ආරංචි වෙච්ච මාත්‍රයෙන්ම අපිට දැනුවත් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පුංචිම කාලයයි කාලහොරා කීපයයි. ඒ ආරංචි වෙච්ච වෙලාවේ ඉඳලා ඇවිල්ලා විශාල පිරිසක් දායකත්වය ලබා දුන්නා. නිදි වරාගෙන කටයුතු කළා ආරම්භයේ ඉඳලා. ඒ වගේම කෑම ටික බෙදන මොහොත දක්වාම අපි සමග සෙවණැල්ලමින් එකාමෙන් ලෙන්ගතුකමෙන් සිටපු ඒ කූඹි රැලක් වගේ එකතු වෙලා මා සමග අත්වැල් බැඳගෙන සහාය දුන්න මගේ වැඩිහිටි තරුණ සියලුම පින්වත් දූපුතුන් හැම දෙනාටම මගේ ගෞරවය ස්තුතිය ප්‍රණාමයක් හැටියට පුදනවා. ඒ වගේ මගේ පොඩි හාමුදුරන් වහන්සේලා මගේ තරුණ දරුවෝ පුදුම කැපවීමක් කළා. මේ හැම දෙනාටමත් ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා. ඉතින් මේ විපත හෙට දවසේ අපිට එන්න පුළුවන්. පින්වත්නි, අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕන විදියක් තියෙනවා. ගොඩක් අය සල්ලි තියෙනකොට ඔළුව වැහිලා උගත්කමෙන් මාන්නයෙන් කටයුතු කරන්න පටන් අරගෙන තමන්ට තියෙන දේත් එක අමනුෂ්‍යයන් බවට පත් වෙලා නැති මිනිහා පාගල දාන්න සූදානම් වෙනවා. වැඩ කරන මිනිහා පරිත්‍යාග කරන මිනිහා වටන්න අපිට පුළුවන් සැලසුම් කරනවා. පින්වත්නි, මේ අපරාධය අපි නතර කරන්න ඕනේ. මොකද හෙට දවසේ අපි කරා මේ විපතෙන්ට පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා දොවපු ගමන් කිරි මිදෙන්නේ නැහැ, මිදෙන්න වෙලා යනවා. පින්වත්නි, අද මම කරන දේ විපතක්ද? ඒ දේ හොඳක්ද? ඒ දේ හෙට දවසේ අපි කරා එනවමයි. එනිසා තමන් කරගන්න දේ තමා පසුපස සෙවණැල්ලමින් එන නිසා යහපත්ම දේ කරන්න. තමන්ගේ පටු වෛරය නවත්තන්න. මනුස්සකමින් ජීවත් වෙන්න. අපි හැමෝම තුල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඇයි? අපි කවුරුවත් රහත් භාවයට පත් වෙලා නැහැ. ධර්මයේ කෙල පැමිණිලා නැහැ. තාමත් අපි පුහුදුන් පුජ්‍යලයෝ. ඒ නිසා අපි හැම දෙනා තුළම අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මේවා සකස් කරගෙන නිරන්තරයෙන්ම මනුස්සකමින් ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. විපතක් ආපු වෙලාවට විතරක් මනුස්සය හැටියට කල්පනා කරලා අඬලා දොඩලා වේදනාවට පත් වෙලා ඒ කාය අමතක කරලා ආයෙමත් අමනුස්සයන් හැටියට ජීවත් වෙන්න පටන් ගන්න එපා. අපි ඒක බොහෝ දෙනා තුල දකිනවා. එනිසා අපි හැම දෙනාටම හෙට දවසේ මේ වගේ ඛේද වාචකයක් ඇති වෙන්න පුළුවන්. මීට වඩා වෙනස් දෙයක් ඇති වෙන්න පුළුවන්. මේ සියල්ලට සූදානම් වෙමු. සූදානම් වෙන අපි
හෙට මැරෙන අපි හෙට කියන්නේ අපි දන්නේ උදා වෙන ඊගාව මොහොතේ අපිට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. සියල්ල දාලා යන්න වෙනවමයි පින්වතුනි. ඒක තීරුම් අරගෙන මුදල් නිසා මනස ඒ වගේම අමුතුම තැනකට අමුස්යන් බවට පත් කරගන්න එපා. නැති කෙනා හිලා දකින්න එපා. පහත් කොට සලකන්න එපා. අධ්‍යාපනය නිසා තවත් කෙනෙක් පහත් කොට සලකන්න එපා. තානාන්තර නිසා තව කෙනෙකුට හිංසා කරන්න එපා. බලපුලුවන්කාරකම නිසා තව කෙනෙකුට හිංසා කරන්න එපා. ලියන්න පුළුවන්කම තියෙන නිසා තව කෙනෙකුට පෙස්සන් ගහන්න එපා. කටේ හයිය තියෙන නිසා තව කෙනෙකුට විවේචනය දෙන්න එපා. අපි හැමෝම තුළ අඩුපාඩුකම් තියෙනවා. මොකද අපි තව කෙනෙකුට බයිනවා. ඒ බයින කෙනාට වඩා අඩුපාඩුකම් අපි තුළ තියෙන නිසා මේ ටික සකස් කරගෙන මැරෙන මිනිස්සු හැටියට සදාකාලික ජීවිතයක් අපි කාටවත් උරුම නෑ කියන තැනට පත් වෙලා යහපත් චරිතයක් ගොඩනගා ගන්න තියෙන අඩුපාඩුකම් හදාගෙන මනුස්සයන් හැටියට ජීවත් වෙන්න. එහෙමනම් ඔබටම යෝජනාවක් කරන්නම්. ඒ තමයි හිතන විදිය වෙනස් කරන්න. අම්මට ඕන විදිය, යහළුවට ඕන විදිය, ස්වාමියා, බිරිඳ ඒ අයට ඕන විදියට හිතන්න එපා. ඔබ යථාර්ථවාදීව හිතන්න. කාටවත් බය ජීවත් වෙන්න එපා. කවුරුවත් සතුටු කරන්න කටයුතු කරන්න එපා. එනිසා ඔබ අවංකවම හිතන විදිය වෙනස් කරන්න. අපි හරි බයයි ඒකට. හිතන විදිය වෙනස් කළොත් ඔබට පේන විදිය වෙනස් වෙනවා. එනිසා කවුරු කොහොම මොනවා කිව්වත් ඔබට ඒ ඇත්ත දැකලා යහපත්සේ ප්‍රතිචාර දක්වන්න ඔබට පුළුවන්. ඒ නැතත් ඔබට නිවැරදි මිනිහෙක් හැටියට අනුන්ට අවලාද නොකර කරදර නොකර ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඉඩ හැදේවි. එනිසා හිතන විදිය වෙනස් කරමු. අපි කොච්චර බණ ඇහුවත් මොන ආකාරයෙන් බණ ඇහුවත් අහන මොහොතට විතරයි. හැදුණු කෙනෙක් නෑ, හැදිච්ච කෙනෙක් නෑ. බණ කියන හාමුදුරුවෝ බණ අහන දායකයාත් හැදිලා නෑ කියන එකයි මයි පින්වත්නේ මා දකින්නේ. එනිසා අපි මේක වෙනස් කරමු. වෙනස් කරන්න පුළුවන් ඔබටමයි. ඔබ වෙනස් වෙන්න. ඔබ හිතන විදිය වෙනස් කරන්න. ඒ වගේම ඔබ එතකොට දකින විදිය වෙනස් වේවි. දකින විදිය වෙනස් වෙනකොට ඔබ කරන කියන දේ වෙනස් වෙනවා. ඒ තුලින් මේ සමාජයට ලස්සන මෙහෙවරක් කරන්න පුළුවන්කම ලැබේවි. දුර්ලභ මනුස්ස ජීවිතය යහපත් තැනකට පත් කරන්න පුළුවන් වේවි. සතුටින් මැරිලා යන්න අපට ඉඩ හැදේවි. ඒ වෙනුවෙන් පින්වත් ඔබට පෙළ ගැහෙන්න, ඔබ වෙනස් වෙන්න අදම කටයුතු කරන්න. මිනිසෙක් හැටියට නිරතුරුව කටයුතු කරන්න. අපි තුල තියෙන අඩුපාඩුකම් තව කෙනෙක් වෙනුවෙන්, විපතක් වෙනුවෙන්, තව කෙනෙක්ගේ විපත්තියක් වෙනුවෙන්, කරදරයක් වෙනුවෙන් යොදවන්න එපා, පාවිච්චි කරන්න එපා. ඔබට සම්මා සම්බුදු සරණයි.